අයිබෝන් ජයන්තුකත් වැංකෝ ඉඳල කතා කරන්න බලමු මේ විඩිය අපි ඔයාලා කමෙන්ට්ස් වල අහලා තිබ්බ ප්‍රශ්න කීපයක් වගේම තවත් තොරතුරු කීපයක් තියෙනවා ෂෙයා කරන්න වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඔයාගේ ප්‍රශ්නටත් උත්තරේ තියෙන්න පුළුවන් ස්ක්‍රීන් එකේ පේන්නේ Patreon dashboard එක ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධ වෙන්න පුළුවන් ට්‍රේඩ් කරන්න අද දවස මාකට් එක සයිඩ්වේස් ගිය දවසක් අද ට්‍රේඩින් වලත් අපිට ලොකු රිසල්ට් එකක් ගන්න බැරුණා හේතුව US ස්ටොක් මාකට් එක මෙන්න මේ වගේ ඊයේ දවසේ මේ වගේ දැවැන්ත මූව් එකකට ගියපුවම සාමාන්‍ය මෙච්චරම වෙන්න ඕනෙත් නෑ සාමාන්‍යයෙන් significantly higher amount එකක් මාකට් එක මූව් වුණාම ඊට පහුවෙන්ද දවස සාමාන්‍යයෙන් මාකට් එකේ හිටි තමයි එයා ලොකුවට උඩට යන්නෙත් නෑ පහළට යන්නෙත් නෑ පොඩි රේන්ජ් එකක සයිඩ්වේස් යනවා ඒ සයිඩ්වේස් යන රේන්ජ් එක මේ කලින් දවසේ කැන්ඩල් එකේ උඩ සහ යට මයින් බ්‍රේක් කරන්න නැතුව ඉන්න වග බලා ගන්නවා. ඉතින් මේකට කියන්නේ ඉන්සයිඩ් ඩේ එකක් කියලා. ඒ කියන්නේ අර කැන්ඩල් එකේ රේන්ජ් එක ඇතුලේ ඔපරේට් වෙන්නේ. එවැනි ඉන්සයිඩ් ඩේ එකක් තමයි සිද්ධ වුනේ. ඉතින් මේ එක සාමාන්‍යයෙන් වෙන්නේ මෙවැනි මැසිව් ගේන් මේක රෙකෝඩ් ගේන් එකක් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මෙවැනි පර්ෆෝමන්ස් එකක් පෙන්වුවේ. ඉතින් එවැනි ගේන් එකකින් පස්සේ අද දවස් සයිඩ්වේස් යන එක නෝමල්. නැත්තම් better lower inflation numbers ඇවිල්ලත් අද markets move නැත්තේ reason එකයි ගොඩක් අය කල්පනා කරන්න පටන් ගත්තා අයි මේ මොකද උනේ කියලා මේ inflation numbers වලටත් market එක move වෙන්නේ නැත්තේ ඇයි කියලා මේක තමයි සිද්ධිය ඒකම තමයි අද දවසේ trades වලටත් සිද්ධ වුනේ ඉතින් අපි කෙලිම එමු altcoin එකකට මේක ඇවිල්ලා Pepe meme token එකක් Pepe කිව්වම ආදාන 100% tokens market එකට release කරලා තියෙන්නේ මේ වෙනකොට සෑහෙන වටන එකත් 81% 82% විතර down 420 මම හිතන්නේ ට්‍රිලියන නේ මිලියන බිලියන 420 ට්‍රිලියන් max supply එක 100% ම tokens market එකේ තියෙන්නේ. හරි. ඒතකොට market cap එක විදිහට ගත්තම 2 billion 2.8 close to 3 billion ඒ කියන්නේ මෙයා මම හිතන අංක 3ට වගේ ඉන්න meme token එක මේ වෙනකොට දැවන්ත වැටීමක් ඒ වගේම වාර්තාවක් තියෙනවා whale accumulation තරමක් සිද්ධ වුණා කියලා මේ වාර්තාවට වඩා වැදගත් කෑල්ලක් තියෙනවා ඒක තමයි මේකේ meme එක මේ ඉන්නේ පුංචියට මෙයා අර frog meme එකනේ මේක Elon Musk post කරා ඊයේ දවසේ සාමාන්‍යයෙන් එහෙම කරපුවම පම්ප් වෙන නමුත් ඊයේ ලොකු හැලහොල්මනක් නැහැ නමුත් මේක 51 මිලියන් මේක දැකලා තිනවා වගේම යට පහල කමෙන්ට්ස් වලත් පෙපේ ගැන කතා වෙනවා කෙකියස් මැක්සිමස් කියන මෙන්න මේ මිලිටරි ජෙනරල් ගේ ස්වරූපය ෆ්‍රොග්ට දාලා තමයි මේ මීම් එක හදලා තියෙන්නේ මේකනුත් පේනවා ඉලෝන් මස්කුත් මේ ෆ්‍රොග් මීම් එක සම්බන්ධයෙන් අවධානය යොමු කරගෙන ඉන්න බවට ඒව ෆන්ඩමෙන්ටල් කාරණා ටෙක්නිකලි බැලුවොත් මේ වෙනකොට ට්‍රිපල් බොටම් එකක් මේ අවස්ථාව සහ මෙතන අවස්ථා දෙකක් මේ ලෙවල් එක හෝල්ඩ් කරනවා 7.67 ඒ නිසා මේක ඉන්ටරෙස්ටිං ඒරියා එකක් විය හැකියි. ඉතින් හෙට අපිට දැනගන්න පුළුවන් මාකට් එකේ රියල් ඩිරෙක්ෂන් එක ඇත්තටම දැන් අද ඉන්සයිඩ් ඩේ එකෙන් පස්සේ හෙට දවස මොකද කරන්න කියලා බලමු. තාමත් ටැරිෆ් වෝ එක සම්බන්ධයෙන් ගැටලුව ලිහි නෑ සම්පූර්ණම. ලෝක ආර්ථික බලවතකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 4500ක් ඒක ඉතිහාසයේ පුරාවට පෙන්වුවා මේ වෙනකොට ඩොලර් එක තමයි ලෝක ආර්ථික බලවතා හැබැයි චීනය ඊළඟ ඇමරිකාව රිප්ලේස් කරන බලවතා බවට පත් වෙමින් ඉන්නවා මේක ඇමරිකාව දන්නවා ඒ වුණත් දැන් යුද්ධෙන් ගහලා පරද්දන්න බෑ චීනය මොකද මේ ඔක්කොම නියුක්ලියර් පවර්ඩ් බලවත් වූ. ඉතින් ඒ නිසා යුද්ධෙට ගියොත් එහෙම ඒක නියුක්ලියර් වෙපන් එකක් පත් වුණොත් එහෙම ඒක දැවන්ත විනාශයක් ලෝක විනාශය දක්වා යන්න පුළුවන්. ඒ නිසා ට්‍රම්ප් දන්නවා මේක යුද්ධෙන් ගහලා චීනි පරද්දන්න බෑ. හොඳම වැඩේ තමයි ආර්ථික පැත්තෙන් ගන්න එක. ඒ නිසා හිර කරන්න පුළුවන් හැම පැත්තෙම හිර කරන්න තමයි හදන්නේ. මොකද චීනය කොච්චර World Trade Organization එකේ agreement sign කරත් ඒවට එකඟව වැඩ කරන්නේ. චීනය හැම වෙලේම intellectual property rights තියෙන products අරගෙන හොරෙන් ඒවට counterfeit products හදලා markets වලට දානවා. ඒ වගේ agreement break කරලා market එකට කරන වැරද්ද නිවැරදි කළ යුතු බව ට්‍රම්ප් කියනවා. ටැරිෆ් එක 125යි කියලා White House එකෙන් කිව්වේ. නමුත් ඒක real calculation එක 125 නෙවෙයි. ඊට කලින් දාපු fentanyl 20ත් එක 145ක් බව දැන් සනාථ වෙනවා. අහලා බලන්න. Of
the phone with a White House official, and I need to clarify, they need to clarify that the new effective tariff rate against China, effective today, is actually 145%, not 125% as they told us yesterday. This is not a new shift. This is based, I want to make clear, on a close reading of the executive order. I have it here. When they amended their executive order yesterday, they changed the rate, the reciprocal. කතාව පැහැදිලි 145 ටැරිෆ් පර්සන්ට් එකක් ඉතින් මේ වගේ ටැරිෆ් එකක් එක්ක ඇමරිකාවේ කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ. ඒක දැවන්ත ප්‍රශ්නයක්. චීනට යමක් කරන්න සිද්ධ වෙනවා. මාකට්ස් වැටුණත් මේ කරන්න අවශ්‍ය දේ මේ වෙනකොට කරන්න ඕන මේ චීනයට මූණට මූණ හිට ගන්න පුළුවන් එකම රට ඇමරිකාව. ඒක අපි නිසා අපි මේක කළ යුතුයි. වගේම ඇමරිකාවේ වුණත් ෂී ජින්පින් එක්ක කරට කර ඉන්න පුළුවන් එකම රාජ්‍ය නායකයා ට්‍රම්ප්. ඒ නිසා මේ මොහොතේ මේක කරේ නැත්නම් තවත් වසර ගණනාවකට මේ ප්‍රශ්නේ දිගට යන බව ආර්ථික විද්‍යාඥයෙක් සඳහන් කරනවා. මාස්ටර් කාඩ් එක අලුත් වැඩක් පටන් අරන් තිනවා. පාර්ට්නර්ෂිප් එකක් දැම්ම ක්‍රැකන් එක මේ හරහා මාස්ටර් කාඩ් එක පාවිච්චි කරලා බිට්කොයින් වලින් ගෙවන්න දැන් අවස්ථාවක් තියෙනවා. මේක ගලෝබල් මාස්ටර් කාඩ් යූස් කරන මාස්ටර් කාඩ් ෆැමිලි එකටම දැන් මේක ස්ටාර්ට් එකක් විදිහට UK සහ යුරෝප් යන්නේ කස්ටමර්ස්ලට මේ ඒගොල්ලොන් අතේ තියෙන බිට්කොයින් ස්පෙන්ඩ් කරලා සාමාන්‍ය මාස්ටර් කාඩ් එකක් යූස් කරන විදිහට මිලියන ගාණක් වන ලයිසන්ස් රිටේලර්ස්ත් එක්ක කඩවල් වලට ගිහිල්ලා ඒ අවශ්‍ය පර්චේස් කරන්න පුළුවන්. ඒකට අමතරව තව වාර්තාවක් මම දැක්කා මේ ඒ බිට්කොයින් වැඩේම ඒඩත් කරලා තියෙන බව. කාඩනෝ integrate Mastercard integrates Cardano holders can now use ADA. දැන් ADA use කරලා purchase එකක් කරන එකේ ගැටලුවක් නැහැ මම හිතන විදිහට. නමුත් අතේ තියෙන බිට්කොයින් ටිකෙන් තේකක් බොන්න කොණ්ඩේ කපන්න වගේ යනවට වඩා හෝල් කරන් ඉන්න එක තමයි වඩාම හොඳ. බිට්කොයින් වල රියල් ගේන් එක ඉන්නේ long term. කාඩනොත් එහෙම තමයි. නමුත් ඉතින් බිට්කොයින් එක කියන්නේම ස්ටෝ ඔෆ් වැලියු එකක්. ඒ කියන්නේ වැලියු එකක් තියෙන කොමෝඩිටි එකක් රඳවාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙන ඇසට් එකක් විදිහට ගෙන්නේ. ඒ නිසා ඒකේ වටිනාකම තියෙන long term ඉන්න එක. ඒ නිසා මාස්ටර් කාඩ් එක enable කරත් අතේ තියෙන බිට්කොයින් ටික නොදී ඉන්න පුළුවන් නම් තමයි හොඳ. ට්‍රේඩ් ටෙන්ෂන්ස් වැඩිවීම බිට්කොයින් වලගේ තවත් වැඩිවෙන්න හේතුවක් විය හැකි බව ග්‍රේස්කේල් සඳහන් කරනවා. ග්‍රේස්කේල් මේ සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් සපයමුනේ මේ කතාව. කියන්නේ මම වාර්තාව යට කියවන්න යන්නේ නැහැ. වාර්තාව දිගයි. නමුත් මම මේකේ වැදගත් chart එකක් තියෙනවා. මෙන්න මේකෙන් ඔයාලට අයිඩියා ගන්න පුළුවන් මේ බිට්කොයින් පහුගිය අප්‍රේල් 2 ඔය ටැරිෆ් කතාව අනවුන්ස් කරපු දවසේ ඉඳලා 8 පෝස්ට් කරන දවස් දක්වා ඒ සතිය නැත්තම් දවස් 9ක් 8ක් විතර අනිත් ඇසට් එක්ක සාපේක්ෂව බිට්කොයින් වල ඩ්‍රොප් වීම ඔයාලට පේනවා. මේ තින්නේ පින්ක් කලර් එක දාලා බිට්කොයින්. අනිත් ඇසට් තමයි මේ දකුණු පැත්තේ ඉඳලා S&P 500 credit HY credit financials oil small cap gold උත් බිට්කොයින් වලට සාපේක්ෂව වැටීම වැඩි. බිට්කොයින් ඉන්නවා දෙකට සහ US 25 year treasuries. හරි. එතකොට treasury bonds තමයි volatility එකෙන් නැත්තම් ඒ damage එකෙන් අඩුම මේ සතිය ඇතුළත. ඊළඟට මේ IG credit කියන සෙක්ටර් එක බිට්කොයින් ඉන්නවා අංක 3ට නැත්තම් ඒ අඩුම 3 දෙනාගෙන් කෙනෙක් බිට්කොයින්. එතකොට බිට්කොයින් මේ සාමාන්‍ය ස්ටොක් මාකට් එකෙන් දැන් ඩීකපල් වෙලා කියන එකයි මේකෙන් පේන්නේ. එතකොට සාමාන්‍යයෙන් ස්ටොක්ස් බොන්ඩ්ස් කොමෝඩිටීස් හෝල්ඩ් කරන කෙනෙක්ගේ පෝර්ට්ෆෝලියෝ එකට දැන් පේනවා පැහැදිලිවම බිට්කොයින් පොඩ්ඩක් තියා ගැනීමේ වරදක් නැති බව. දැන් මෙවර මේ 30% වෙච්ච මාකට් ක්‍රෑෂ් එකේදී බිට්කොයින් රිලටිව්ලි අරගොල්ලන්ට වැඩිය ස්ට්‍රෝන්ග්ලි හෝල්ඩ් කරන් හිඳීම බිට්කොයින් ටිකක් වෙනම පෝර්ට්ෆෝලියෝ එකට තියාගත්තට වරදක් නැහැ කියන එක තමයි මේ ග්‍රේස්කේල් කියන්නේ. මේකෙත් මේ අපි කලින් බලපු වාර්තාවෙත් මේ ස්ක්‍රීන් එකේ මේ ඉන්නේ පෙපේ මාක් එක ෆ්‍රොග්. මම දන්නේ මේක හැමතැනම රෙජිස්ටර් කරන්න ඇයි කියලා 60 මේගොල්ලෝ පෙපේ තමයි එතනත් ඉන්නේ. මේක හිතාමතා කරපු එකක් නෙවෙයි. මේ ආටිස්ට්ගේ වැඩක් මම හිතන්නේ. නැත්තම් බිට්කොයින් ලෝගෝ එකයි පෙපේ මාක් එකයි දාන එකේ කිසි තේරුමක් නැහැ. ෆියුචර්ස් මාකට් එකේ ට්‍රේඩ් කරනවා නම් රියල් ලින්ක් එක තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. බිට්ගෙට් වගේම බයිබිට් මතක් කරනවා. ඉන්ට්‍රස්ට් රේට් ලින්ක් එක යූස් කරලා account එකක් open කරන්න පුළුවනි. බිට්කොයින් අද දවසේ ආයමත් 80න් වැටුණා 79,610යි.
ඉදිරියම 1525 වෙනකොට Bitcoin 3.6 down බව සඳහන් කරනවා coin gecko එක මේ බලන්න. අනිත් altcoins උත් slightly lower, Solana 5% down, Doge 4%, 8% down Lido, 4% Chainlink, AVAX 7%. ආදි වශයෙන් top 20 වල ඒගොල්ලෝ තමයි top losers ලා. මේ වෙලාවේ top gainers ලා අතර ඉන්නවා Curve 7%, Hype 5.6, Tether Gold XAUT 4%. Tether Gold එක අද දවසේ ආයමත් new all time high එකක්. මේක බෙවට පේන මේ weekly chart එක මේ පේනවා ගියපු යෑම මේ තාමත් push කරනවා price එක උඩට 3200 ආසන්නයටම ඇවිල්ලා ඉන්නවා Tether Gold මේ වෙනකොට. XAUT අපි gold ගැන කතා කරපු නිසාවෙන් long term investment එකක් විදිහට Bitcoin gold hold කර ගැනීමේ වරදකුත් නැහැ. ඔයාලට පේනවා මේ වම් පැත්තේ 2006 ඉඳලා මේ වෙනකොට ගිහිල්ලා තියෙන යෑම. දැන් නම් ටිකක් extremely overextended මේ වගේ වුණාම ඕන asset එකක් pull back වෙනවා සාමාන්‍යයෙන්. මම දන්නේ නැහැ කවදා pull back වෙයිද කියලා. නමුත් 2000 විතර එනවා නම් තමයි ආයෙමත් හොඳ entry එකක් තියෙන්නේ gold වල. කෙසේ නමුත් long term තව කාලයක් යනකොට 3000ක් පව් කරලා gold ඉදිරියට යාවි. ඉතින් වැඩේ කියන්නේ gold වල වඩා හැමතින්ම පහසුයි Bitcoin hold කරගන්න පුළුවන් නම්. ඒක තමයි දැන් කාලයක් ගෑවෙමින් gold replace වෙමින් Bitcoin උඩට එන්නේ. මේ market cap chart දෙක බලපුවම chart එකේ yellow එක gold obviously කොළ පාටට දාලා තියෙන Bitcoin යටම වෙනවද දන්නේ. Bitcoin market cap එක gold වලට තාම ලං වෙන්නවත් බෑ. හැබැයි slowly gold කැපී පෙනෙන අන්දමින් grow වෙන බව ඔයාලට පේනවා කොළ පාට patch එකේ ඉස්සීම. ඉතින් global adoption එක තව ඉදිරියේදී gold කිට්ටුවටම Bitcoin තල්ලු කර දමනවා ඇති. channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරලා like එක උදාන වීඩියෝ එකට. Supra එක ගන්නද කියලා අහනවා. Supra එක ගන්න එපා දැනට. මොකද reversal sign එකක් නැහැ. තාම වැටි යනවා. මේක අපව හැරෙයි කියලා හිතලා investment එකක් කරන්න එපා. ඒක extremely risky නිසා දැනට මේක දිහා බලන්නවත් එපා. Across protocol එක ගැන අහනවා. Across protocol එක විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ Coinbase listed altcoin එකක්. ඒ නිසා USA customers වලට directly access කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක positive sign එකක්. එකම දේ මේක අන්තිම ලොකු green candle එක බලන්න මේ yellow line එකකින් reject වෙලා ඉතින් එච්චර strong rejection එකක් මේ support එක උනුත් පල්ලහැට price එක push කරලා දැම්මා. ඉතින් මේ ටිකේ වෙන්නේ මොකද්ද කියලා බලන්න. මේක bear trap එකක් වගේ නැවත ඇතුළට ඇවිල්ලා close වෙලා bounce වෙයිද? එහෙම නැත්නම් මේක technically නම් අර rejection එක තව පල්ලහැට මේ retest කරලා ඊ white line එක push වෙන්න ඕන පහළට. ඉතින් මේ වගේ එකට අපදාන එක තේරුම් ගන්න දැම්ම. හැබැයි මේක මම කැමති chart pattern එකක්. මේ chart pattern එකේ හැබැයි දැන් ওই white line එක උඩට price එක ඇවිල්ලා ඒක උඩ දෙන්න ඕන slow curve එකක්. ඒ slow curve එකෙන් පස්සේ තමයි real accumulation එක නැත්නම් real breakout එක වෙන්නේ. එහෙම වුණොත් ඕක bottom එක වෙන්න පුළුවන්. මේක නිකන් උල්ට පොඩ්ඩක් මේක මම ලස්සන කරගත්තොත් මේක ඔන්න වගේ අඳගත්තම මොකද්ද මේ Eiffel Tower එක. මේක Eiffel Tower pattern එක කියලා කියන්නේ. ඉතින් ඒක වෙන්න නම් අපෝ price එක මේ bear trap එකෙන් එන්න ඕන ඇතුළට ඇවිල්ලා පොඩි slow accumulation එකක් දීලා තමයි fry pan එකෙන් break එක ගන්න ඕන. watch කරන්න සමහර ඉස්සරහදී opportunity එකක් දෙයි. නමුත් සාමාන්‍යයෙන් මෙවැනි Eiffel Tower pattern එකක් reversal එකක් බවට පත් වෙනවා. හැබැයි pattern එක complete වුණාට පස්සේ Melania ගැන අහනවා. මේක දැක්කම ඔයාලා ඩිප් බයි කරන්න දෙනවද? මේක දැක්කම අත තියන්නවත් හිතෙන්නේ නැහැ නේ. නිසා මේකට අතවත් තියන්න එපා. දැනට රිවර්සල් සයින් එකක් එනකම් මෙලනියා මං හිතන්නේ මේකට විශේෂ ආකර්ෂණයක් ඩොනල්ඩ් ට්‍රම්ප් මොන හරි ට්විටර් මෙසේජ් එකක් දැම්මොත් ඇරෙන්න මේක ආපහු හැරෙන්න සෑහෙන කාලයක් යයි. මෙලනියා වෙනකොට ට්‍රම්ප් බලමු මේ සටහන එකක්වත් දැන් ඇඳපුවා නෙවෙයි. මේක මං කලින් දවසක් කිව්ව කතාව. ඒක තාම වැලිඩ්. මේ fry pan formation එක දිනවනේ. fry pan එකෙන් යටට price එක bear trap එකක් දීලා නැවත මේ fry pan එක ඇතුළට ඇවිල්ලා මේ වගේ ලොකු green stronger reversal candle එකක් මේ වගේ දීලා ඊට පස්සේ break out වේවි කියලා මං කිව්වා. ඉතින් ඒක දැන් bear trap එක form වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා තව ඉවසලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. දැන් අපි හිතන දේ දැන් හිමීට සිද්ධ වෙමින් යන බවයි පේන්න තියෙන්නේ.
බිට්කොයින් වීක්ලි චාට් එකේ ඩයිවර්ජන්ස් එකක් හැදීගෙන එනවා කියලා මම කිව්වා කමෙන්ට් එකක් දාලා තිනවා වීක්ලි චාට් එකේ ඩයිවර්ජන්ස් එකක් නැහැ කියලා. ඩයිවර්ජන්ස් එකක් කියන්නේ ප්‍රයිස් එක ලෝ ලයි සහ ලෝ හයි සදනකොට ස්ටොකැස්ටික් හයි ලෝ සදන සෝරි මම කිව්වා වැරදි. ඩයිවර්ජන්ස් එක කියන්නේ බුලිෂ් ඩයිවර්ජන්ස් එක ප්‍රයිස් එක ලෝව ලෝස් හදනකොට ස්ටොකැස්ටික් හය ලෝස් හදන එක කියන්නේ ඩයිවර්ජ් වෙනවා කියන්නේ ඩයිවර්ජ් කන්වර්ජ් කියන්නේ දෙන්න මූණට මූණ වෙනවා ඩයිවර්ජ් කියන්නේ දෙන්න දෙපැත්තට යනවා කියන එක. ඒ කියන්නේ ලෝව ලෝස් හය ලෝස් හරි. එතකොට තාම මේ කම්ප්ලීට් වෙමින් ඉන්නේ මේක කම්ප්ලීට් නෑ තාම කම්ප්ලීට් වෙමින් ඉන්නේ මේ සතිය මේක කම්ප්ලීට් වෙයි. දැන් ඒ ඩයිවර්ජන්ස් එකක් නෑ කියපු කෙනා බලන විදිහ අනුව ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් එක ලෝ ලෝස් මෙතන තියෙන්නේ ඉක්වල් ලෝස්. හරි ප්‍රයිස් එක ලෝ ලෝස් එක ඉක්වල් ලෝස් තිබ්බත් එතන ඩයිවර්ජන්ස් එකක් විදිහටයි ගන්නෙ. නමුත් මෙතන ඉක්වල් ලෝස් නෙවෙයි මෙතන තියෙන්නේ හය ලෝස්. මේ තියෙන්නේ මෙන්න මේ වගේම හය ලෝස්. මේ වගේම එකක් තමයි මෙතන ෆෝම් වෙන්නේ. එකම කාරණේ මෙතන තාම මේ උල හදලා ඉවර නෑ. තව කැන්ඩල් එකක් දෙකක් හැදෙනකොට තමයි ඒක කම්ප්ලීට් වෙන්නේ. අනිත් එක වැදගත්ම කාරණේ අපි ස්ටොකැස්ටික් කනෙක්ට් කරන්නේ වයිට් ඉඳලා ඔරේන්ජ් ලයින් එකට. දැන් ඔය කමෙන්ට් එක දාපු කෙනා වයිට් ටු වයිට් කනෙක්ට් කරලා තින්නේ. වයිට් ටු වයිට් කනෙක්ට් කරනවට වඩා වයිට් ටු ඔරේන්ජ් කනෙක්ට් කරන එක තමයි ඉෆෙක්ටිව් වැඩි. මේක මම වීඩියෝස් වලින් කලින් කියලා දීලා තිනවා. ආයිමත් එක්ස්ප්ලেইন කරන්න ඕනේ. නමුත් මේක ගොඩක්ම මේ අපේ එක්ස්පීරියන්ස් එක අනුව වයිට් ටු ඔරෙන්ජ් කනෙක්ට් කරනවා ඒක වඩා සාර්ථකයි. ඒ විදිහටයි මම ඩයිවර්ජන්ස් එක ගන්නෙ. ඒ අනුවයි මම අරම කිව්වෙත්. ඔයාලා කමෙන්ට්ස් වල අහන ප්‍රශ්නෙට ලයික් එකක් හරි හાર્ට් එකක් හරි දාලා තිනවනේ. ඒ කියන්නේ එදා දවසේ වීඩියෝ එකේ ඒකට උත්තරي තියෙනවා. ඒ නිසා මොකද මම YouTube එකේ ලියන්න ගියොත් ගොඩාක් වෙලා යන නිසා හැමෝටම ඒ නිසා වීඩියෝ එක බලන්න එතකොට උත්තරي තියෙනවා. හොඳේ. අල්ටිමා කීයට විතර වැටෙයිද කියලා අහනවා. එහෙම ප්‍රයිස් එක කීයට යයිද කීයට වැටෙයිද වගේ වට උත්තර දෙන්න අමාරුයි. ඒක කාටවත් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සහ ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් ඉල්ලන්නේ මේ මාකට් එකේ අපි කරන්නෙම මේ ඒක නෙමෙයි ඒක ඔපොසිට් එක කරන්නේ. ප්‍රෙඩික්ෂන් නෙමෙයි රියැක්ෂන් උයි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා ප්‍රෙඩික්ෂන් පස්සේ දුවන්න එපා. රියැක්ෂන් එකකට ඔයා ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙන මාකට් එක දෙන පර්ෆෝම් කරන දේට ඔයා රියැක්ට් කරන්න පුරුදු වෙන්න. ඒ ඇරෙන්න ප්‍රෙඩික්ෂන් පස්සේ දුවන්න එපා. දැන් මෙතන මේ වෙලාවේ අල්ටිමා එකේ වෙන්න තියෙන්නේ මේ ඇග්‍රෙසිව් බුලිෂ් බ්‍රේක්අවුට් එකෙන් පස්සේ පුල් බෑක් වෙනවා. ඕක වෙජ් ෆෝමේෂන් එකක් දක්වා යන්න ඉඩ තියෙනවා. අන්න ඒ විදිහට යාට කල්යල් මරන්න ඉඩ දෙන්න මෙතන. ඊට පස්සේ එන වෙජ් බ්‍රේක්අවුට් එක ඊළඟ පුල් එක ඊළඟ පුෂ් එක ගන්න නියමිතයි. දැන් මේක එක කාරණයක් මට කියන්න පුළුවන්. ඒක ප්‍රෙඩික්ෂන් එකක් නෙවෙයි ඒක ටෙක්නිකල් ඇනාලිසිස්. දැන් මේකනේ බ්‍රේක් එක ගන්නේ මේ ෆෝමේෂන් එකකින් යා බ්‍රේක් උනේ. මේකෙන්නේ බ්‍රේක් එක ගත්තේ. හරිද? එතකොට දැන් අපි දන්නවා මේකේ මේ සපෝට් එකේ ඉඳලා මේ යට ලෝ ලෙවල් එකේ ඉඳලා මේ නෙක් ලයින් එකට උස හොයා ගන්න පුළුවන්. අන්න එවැනි උසක් එයා බ්‍රේක් වුණාම නෙක් ලයින් එකෙන් යනවා. හරිද? එතකොට ඒක තමයි අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ නෙක් ලයින් බ්‍රේක්අවුට් එකක් සාමාන්‍යයෙන් එතෙන් පටන් almost 100% move විය හැකියි. ඒ වගේම මෙන්න මේ වගේ massively aggressive bullish move එකක් ගියාපුවාම ඊළඟට හැදෙන bull flag එක එහෙම නැත්නම් pennant එක හරිද? අර බුලිෂ් මූ එක හා සමාන මූ එකක් ඒ පෙනන්ට් එකෙන් හෝ නැත්නම් බුල් ෆ්ලැග් එක මෙම පෙනන්ට් නම් පෙනන්ට් බුල් ෆ්ලැග් බ්‍රේක්අවුට් නම් බුල් ෆ්ලැග් බ්‍රේක්අවුට් අර දුරම යනවා. එතකොට ඒක මෙතනට තිබ්බම අර කලින් ඊතලයට වැඩි දුරක් යන බව පෙන්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රයිස් එක මෙන්න මේ ඒරියා එකට AVI අනුමාන කළ හැකියි. කෙසේ නමුත් මේ බ්‍රේක්අවුට් එක පොතේ හැටියට නම් උඩට බ්‍රේක් වෙන්න ඕන. ඒවා ප්‍රෙඩික්ෂන් නෙවෙයි ඒවා රියැක්ෂන්. ඉතින් දැන් මෙයා ඔය රියැක්ෂන් එකේ ට්‍රේඩ් එකේ එන්ට්‍රි ගන්න එක්කෝ මේ වෙජ් එක ෆෝම් වෙනකන් ඉන්න. එහෙම නැත්නම් බුල් ෆ්ලැග් එක ෆෝම් වෙලා බ්‍රේක් වෙනකන් ඉන්න. එක්කෝ වෙජ් බ්‍රේක් එක ඔයාගේ එන්ට්‍රි නැත්නම් බුල් ෆ්ලැග් එක ඔයාගේ එන්ට්‍රිය. බුල් ෆ්ලැග් එකෙන් බ්‍රේක් වුණොත් ඊට පස්සේ ඊතලෙ උස්සලා මෙතනින් තියාගන්නයි තියෙන්නේ. ඉලූවියම් ගැන අහනවා. ඉලූවියම් දැනට no chance $11 දක්වා වටනවා. මේ වාර ගියා මේක
මෙවර ඉදස් කනන්ගේ නෑ මෙවර මේ මෑත අයක 100 ගාන්ට ගියාම 162ට ගියා 162 දැන් 11ට වැටලා තිනවා මේක ගැන කියන්න තියෙන දැනට මේක ඔයා තාම පොසිෂන් එකක නැත්තම් අල්ලන්නවත් එපා පොසිෂන් එකේ ඉන්න අය ඉතින් හෝල් කරන් ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න අපිට අවශ්‍යයි මෙයා ස්ට්‍රෝංග රිවර්සල් එකක් මේ channel එක ඇතුළට පළවෙනි අදියර විදියට ඊට පස්සේ තමයි මේ accumulation එකකින් පස්සේ at least මේ channel එකේ previous high එකට යන්න බලන්න ඕනේ. ඒ එන්නේ ගෑම්ම ගියොත් අපිට $280% gain එකක්. දැනට ඒක විතරක් බලමු. පස්සේ තමයි ඉතුරු වෙන්නේ මෙතනින් උඩට බලන්න තියෙන්නේ. එතනින් උඩට දැනට කතා කරලත් වැඩක් නැහැ. ගේම්ස් ඔක්කොම හොගාලා පැටෙන අවුස්සෙ. මම ක්‍රිප්ටෝ කරන්සි වලට අලුත් දැන් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ. ඒ වුණත් රුපියල් ලක්ෂයක් දැනට ක්‍රිප්ටෝ වලට දැම්මට කමක් නැද්ද කියලා අහනවා. ඉතින් එකම කාරණේ මම අලුත් අයට නම් කියන්නේ සල්ලි දාන්න එපා කියලා. අවුරුද්දක් දෙකක් ඉගෙන ගන්න. මම කරපු මොඩ වැඩේ පටන් ගන්නත් කලින් සල්ලි ඉස්සර කරගත්ත එක. දැන් සල්ලි දාන එකේම අයිඩියා එක මොකද්ද? ඉක්මනට සල්ලි ගේන් කරගන්න තියෙන ආසාවනේ. ඒකම තමයි ඔයාව මිස් ගයිඩ් කරවන්නේ. ඒකම තමයි විනාශේ මුල. මට ඩොලර් 40000ක් විතර නැති උනේ ඒකයි. ඉතින් එහෙම කරගන්න අවශ්‍ය නැහැ. සල්ලි පැත්තකට දාලා ඉස්සෙල්ලා ස්කිල් එක ග්‍රෝ කරගන්න. දැන් අපේ channel වල තියෙනවා දැනුම Google එකේ YouTube එකේ වුණ තරම් දැනුම තියෙනවා free. ඒව ගන්න. ඒවෙන් ඉගෙන ගන්න සල්ලි ලක්ෂේ දාන්න ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න මම දැන් ලංකාවේ දැන් 7-8-9% හම්බ වෙනවා තියෙනවා. ටර්ම් එක අනුව වෙනස් වෙනවා. දාලා ඒකෙහි ග්‍රෝ වෙන්න ඇරලා මේ ඔයාගේ ස්කිල් එක ෆ්‍රී ග්‍රෝ කරගන්න at least 1 to 2 years ඔයාගේ ඒජ් එක දන්නේ නැහැ මං කීයද කියලා. ඒක තමයි මම හිතන්නේ හොඳම ක්‍රමය. learn first earn second. නැතුව ඉස්සෙල්ලා earn එකට આવොත් එහෙම learn එකට බාධා වෙනවා. වගේම ඊට පස්සේ සල්ලි ටික නැතුණාන් පස්සේ ඔයාට ආපහු learn කරන්නත් අවශ්‍ය මානසිකත්වය නැති වෙනවා. ඉතින් damage එක වැඩි. best thing is to stop earning crypto වලින් earn කරන්න job එකක් කරන්න හිමීට නිවි හැනෙILLේ සල්ලි ටික fixed deposit එකට දාන්න හැකි හැම වෙලේම ඉගෙන ගන්න. ඒක තමයි උපදේශය. අනිත් උපදේශය තමයි කිසිම කෙනෙකුට ඔය ලක්ෂ නම් දෙන්න එපා. දැන් මේ වීඩියෝ එක අහපු ගමන් Telegram එකේ ඉන්න scammers set එක ඔයා පස්සේ පන්නයි මගේ ෆොටෝ එක එහෙම දාලා ජයන්තුක්වත් මේ කතා කරන්නේ ලක්ෂ දෙන්න මං ග්‍රෝ කරන්නම් කියලා අහුණම් වෙන්න එපා ඒවට. ලක්ෂ කාටවත් දෙන්න එපා ඔයා ගාම තියාගන්න. සේව් කරගන්න ෆික්ස් ඩිපොසිට් දාන්න ඊට පස්සේ ෆ්‍රී ඉගෙන ගන්න. සල්ලි දෙන්න එපා කාටවත්. සල්ලි ඔයා ගාව තියාගෙන ග්‍රෝ කරන්න ඔයා ඉගෙන ගන්න. ඊට පස්සේ සල්ලි වලට මොකද කරන්න ඕනේ කියලා ඔයාටම ඩිසිෂන් එක ගන්න පුළුවන්. Uniswap ගැන මොකද හිතන්නේ කියලා අහනවා. Uniswap ගැන ඔයාලා මොකද හිතන්නේ? buy low sell high. එතකොට technically එහෙමයි. ඊට පස්සේ fundamentally මෙයා තමයි Ethereum network එකේ king DeFi එක. king DeFi. එතකොට තව බලන්න අලුතෙන්ම ළඟදී ආපු news මොනවද තියෙන්නේ කියලා. Twitter එකේ මේ Uniswap page එකට යන්න බලන්න, Google news හොයන්න search කරන්න මොන හරි අලුත් දේවල් තියෙනවද, අලුත් ඒවා එනවද, token release වෙන්න තියෙනවද ආදි වශයෙන් උ කාරණා. ඒ පැත්තෙන් බලන්න cleanද කියලා වැඩි. Technically almost clean. වඩාම හොඳයි මේ තැඹිලි පාට line එක උඩටම ඇවිල්ලා land කරලා reversal sign එකක් දුන්නා නම් මේ වගේ bullish engulf information එකක් මේ වගේ ඒ වගේ candle combination එකක් ඔය අන්තිම red candle එක බලන්න මෙයා පල්ලෙහාට මේ ඊද කියලා නැවිත් යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලට ඕන dollar cost average ගන්න පුළුවන්. මේ candle එකයි ඊළඟ සතියේ මේ week මේ monthly මේ මාසේ ඊළඟ මාසේ කොහොමද වෙන්නේ කියලා බලන්න. චර මාස දෙකක් ඉන්න බැරි නම් හිමීට dollar cost average කරන්න පටන් ගන්න. මේ වගේ slow accumulation එකක් වෙනවා නම් තමයි වඩා healthy move එකක් එන්නේ. මෙතනත් එහෙම එකක් වෙනවා නම් හොඳයි. කෙසේ නමුත් අපිට කියන්න තියෙන්නේ බැලු බැලමට එකම කාරණේ buy low එකකට කල්යල් දැන් හරි බව මේ මෙතනට වෙනවා නම් එතකොට double bottom triple bottom එකකින් ආයමත් සාමාන්‍යයෙන් bounce වෙන්නේ අනිත් පැත්තට යන්න ඕන reversal sign එකක් නිසා වෙයි. flux ගැන අහලා තිනවා flux දන්නවා මේ flux කියන්නේ mining network එකක් nodes තියෙනවා යාලගේ nodes අපිට උනත් run කරන්න පුළුවන් මේනකොට මම හිතන්නේ nodes මේ cumulus node එකයි
ඊට පස්සේ Nimbus Stratus කියන nodes හැබැයි මේ Nimbus එකයි Stratus එකයි දැන් available නැහැ to be announced කියලා තිනවා. අනිත් එක මම හිතන්නේ ගන්න පුළුවන් තාමත්. කෙසේ නමුත් මේක AI සහ DPIN ස්පේස් එකේ ඔපරේට් වෙන network එකක්. ඒ නිසා DPIN network එකක් වගේම massive community එකක් දැනටත් already mine කරන support කරන token hold කරන network එකක්. මේ වෙනකොට active nodes 11258ක් තියෙන බව සඳහන් වෙනවා. over 500,000 community එකක් flux වටේ ඉන්නවා. empowering innovation through secure decentralized cloud solutions මේක people network එකක් corporations වලට service provide කරන්න හදපු decentralized people powered network එකක් විදිහටයි ගන්නේ. active Twitter community එකක් Twitter crowd එකක් ඉන්නවා. chart එක පැත්තට ගියොත් මේකයි තත්ත්වය. channel එකනොත් වැටෙනවා flux. හැබැයි සමහරලාට වගේ channel වලින් වැටෙනවා වගේ පෙන්නලා ආපහු channel එක ඇතුළට එනවා. ඒකට අපි කියනවා bear trap එක කියලා. එහෙම එකක් වෙන්නත් බැරි නෑ මේක. ඒ නිසා අවධානයෙන් ඉන්න. එහෙම ඇතුළට ඇවිල්ලා හදන වෙන මේ වගේ 3 white soldier එකක් එහෙම දුන්නොත් ඒක සාමාන්‍යයෙන් හොඳ significant price move එකකට පාර කැපුවා වෙන්න පුළුවන්. මේක කලින් පාර ගියා 523ක්. ඉතින් මේ ඒරියා එක watch කරන්න හොඳ ඒරියා එකක් බවයි මගේ හැඟීම. හැබැයි channel එක ඇතුළට price එක ආයුතුමයි. මෙන්න මේ ඒරියා එක තමයි interested area එක. බලන්න මේ ඒරියා එකේ price එක මේ ඒරියා එකෙන් උඩට එනවද කියලා. ඒක ඔයාගේ entry opportunity එක වෙන්න පුළුවන්. ඉතින් එනවා Pi token එක ගැන පොඩ්ඩක් බලන්න. මේක officially down trend එක අවසන් වුණාදෝ කියලා හිතනවා. මේක මම හිතන්නේ අපි Patreon අයටත් මම කිව්වා මේක මේ වගේ ඉරක් දාලා මම පෙන්වුවා එදා මේකේ මෙතනින් වමට down trend ඔතනින් දකුණට up trend වෙන්න පුළුවන්. තාම හැබැයි confirm නෑ. අපිට අවශ්‍යයි මේ දැන් මේ low එක හැදුවට පස්සේ එතනින් ඒ low එක ඊට පස්සේ අපිට අවශ්‍යයි මේ high එක beat කරන්න නැත්නම් new high එකක් සහ higher low එකක්. ඒ high low එක මේ 50 වගේ රැඳුනොත් 50 20 අතරේ අන්න ඒක bottom එක වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේක දැවන්ත drop එකක් මේ වෙනකොට අපි මේ yellow line එකත් අයින් කරගමු. daily chart එකේ බැලුවොත් මෙන්න මේකයි තත්ත්වය. තවමත් හැබැයි convincingly reversal එකකට sign එකක් නැති බවයි මගේ හැඟීම. මම කැමති මේක වඩාත් නැවත මේ double bottom එකට ඇවිල්ලා එන්නේ white line එක උඩ ටිකක් පණ ඇති strong reversal candle එකක් දෙනවා නම් අන්න ඒක ඔයාගේ long entry එක වෙන්න පුළුවන්. මේ support එකට යටින් සත කීපයක් යටින් stop එක දාගෙන ඊට පස්සේ මේ ළඟම තියෙන resistance එකට ride කරන්න පුළුවන් පළවෙනි අදියරු විතර long term මේ වගේ expectation එකක් වුණත් එතනින් එහාට දෙන්න පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ කාරණාව ඉස්සෙල්ලා සිද්ධ වෙන්න ඕන. මේ දැන් මේ මෙහෙම long entry එකක් නැති බවයි මගේ හැඟීම. Patreon interest rate සම්බන්ධ වෙන link එක පහළ තියෙනවා Bybit Bitget link එකත් එක්කම. විනාඩි 30ක් විතර කතා කරපු නිසාවෙන් වීඩියෝ එක හමාර කරන්නම්. ප්‍රශ්න තියෙනවා ලියන්න. අද දවසේ channel දෙකේම comments බල මම කතා කරේ. හෙට දවස බලමු. අද inside day එකක්. inside days සාමාන්‍ය move වෙන්නේ sideways. හෙට දවස බලමු direction එකක්. දැන් අද candle එක පුංචි small body candle එකක්. ඊයේ long range candle එකක්. හෙට දවසේ most likely markets ආයිමත්තර අද නෙමේ ඊයේ move එකේ continuation එක කරන්න පටන් ගන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. බලමු. hopeful වෙමු. චීනේ ඇමරිකාව අතර developments ඒ සියල්ල වෙනස් කරන්න පුළුවන් නිසා ප්‍රොෆෙසර්ම ට්‍රේඩ් කරන්න. එහෙමනම් වීඩියෝ එක නිමම මම ගිහින් එන්න. හැමෝම මතලු වීඩියෝ එකේ එක්ස්ප්ලෝර් දාලා